හායි good morning ඔන්න ගොඩ දවසකට පස්සේ මම vlog එකක් අරගෙන ඔයාලට බලන්න. ගිය දවස් ටිකේ vlogs මුකුත් අරන් එන්න බැරි වුණා. වැඩ වගයක් තිබුණ නිසා. ඉතින් මම අද අරන් එන්නේ අපි ගමේ යන වීඩියෝ එක. ඉතින් අපි හදිස්සියේ ගමේ යන්න තීරණය කළා. නිකන් ඔහේ දවස් දෙකක් විතර ඉඳලා එන්න ඕනි කියලා. අපි මේ යන අතරමඟ හරිම ලස්සන පාරක් තියෙන නිසා මට හිතුණා vlog එකට මේ පාරත් එකතු කරන්න ඕන කියලා. ඉතින් කොහොමද ඔයාලට මේ දවස් ගෙවෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවද? ඉතින් අපි හදිසියේ ගම යන්න තීරණය කරේ විශේෂ හේතුවක් නෙමේ. අපිට නිකන් ගෙදර ගිහිල්ලා අම්මා අප්පච්චි බලලා එන්න ඕනි කියලා හිතුණා. මේ යන අතරමඟ ඉතින් පොඩි වීඩියෝ ටිකකුත් මම ගත්තා ඔයගොල්ලන්ටත් පෙන්වන්න ඕන නිසා. අපි ගමේ ගියාට පස්සේ අපි පොඩි තැන් කිහිපයකට යනවා. මම ඒවත් ඔයගොල්ලන්ට වීඩියෝ කරා. අපි ගමේ යන්නේ කොහෙටද කියලා ඔයගොල්ලන්ට බලන්න ඕන නම් වීඩියෝ එකත් එක්කම ඉන්න. අපි ඊට පස්සේ ගෙදර ගිහිල්ලා වෙන ඇඳුමක් එහෙම ඇඳගෙන ගමේ තියෙන ලස්සන තැනක්. මම මීට කලින් එතෙන්ට ගිහිල්ලා නැහැ. ඉතින් හස්බන්ඩ් කිව්වා අපි එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් බලලා කරලා වීඩියෝ එකට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් අරගෙන එමු කියලා. ඉතින් මේ යන අතරමඟ අපිට හම්බුණා මැණික් පතලක්. ඒ කියන්නේ බැකෝ වලින් කරන මැණික් පතලක් කියලා තමයි අයියා කිව්වේ. ඉතින් මට හිතුණා මෙතනත් වීඩියෝ ක්ලිප් එකක් ගන්න. අපිට ගොඩක් ඉස්සරහට යන්න එපා කිව්වා. මේ වලවල් ගොඩක් එරෙනවා කියලා. ඒක නිසා ඉතින් ඈත ඉඳන් මම වීඩියෝ වගේක් ගත්තා. මේ ටික හරි ලස්සනයි. අර එහාට තියෙන්නේ කුඹුරක්. ඒක කැලේ වෙලා තියෙන කුඹුරක්. ඇත්තටම අපි ගියේ කොහෙටද කියනවා නම් අපි ගියේ මේ ගමට වතුර දෙන ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ ජල සම්පාදන එහෙම මොකක් හරි කියන්නේ ජලය බෙදා හරින ඒ වගේ තැනකට ගියේ. මම හරියටම නම දන්නේ නැහැ. මේ එතන තමයි. ඉතින් මේ වැඩ කරන අය මෙතන හරිම ලස්සනට තියාගෙන ඉන්නවා. මෙතන මල් වවලා, ගස් වවලා මෙතන හරිම කූල්. දැන් කොළඹ වගේ නෙමෙයි මේ වගේ ගමකට ආවම මාර කූල්. ඉතින් මං හරි ආසයි ගමේ ඉන්න. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේකේ බලන්න. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ එතන මෙන්න මේ වගේ ලොකු ටැංකි තියෙනවා. ටැංකි දෙක තුනක්ම තියෙනවා. මෙන්න මේ වගේ ලොකු වතුර ටැංකි තියෙන්නේ. මෙන්න මේ වගේ පොඩි දැන් මෙන්න මේ වගේ වතුර වැටෙන තැනක් එහෙම තියෙනවා. හරි ලස්සනයි. මෙතන මාරම කූල්. මාරම ආසයි තියෙනවා මෙතෙන්ට වෙලා ඉන්න. හැබැයි ටිකක් බය හිතෙනවා මේ වතුර දැක්කම මෙතෙන්ට වැටෙයි එහෙම කියලා. එතනට ගස් කොළන් වලින් වට වෙලා මාර නිදහසක් දැනෙන්නේ. මෙතෙන්ට ආවම ලොකුවට සද්ද බද්ද මුකුත් නැහැ මෙතන. මේ වතුර වල සද්ද එහෙම ඇහෙනවා. මේ වතුර වැටෙනවා. මේ මම ආයේ දී අපේ හස්බන්ඩ්ගේ පැත්තේ සිට මල්ලි බබේ. ඊට පස්සේ අපි ඒවත් බලලා ඊට පස්සේ අපි අපේ ගෙදර ආවා. කියන්නේ මගේ ගෙදර අපේ ගෙදරයි හස්බන්ඩ්ගේ ගෙදරයි වැඩි දුරක නෙමෙයි තියෙන්නේ ගමේ ටිකක් හරිම ළඟයි. ඉතින් ඒක නිසා අපි කෙලින්ම ආවේ අපේ ගෙදර. මේ තියෙන්නේ අපේ වත්තේ අන්නාසි ගස් කිහිපයක් තියෙනවා. ඒවා ඉතින් ගෙඩි එහෙම හැදෙනවා. ඉතින් මම පොඩ්ඩක් ගත්ත වීඩියෝ කරන්න. පොඩ්ඩක් කැලේ වෙලා තියෙන්නේ ටිකේ. මේ තියෙන අපේ අම්මගේ මල් ගස්. එයා හැමතැනම මල් හිටවනවා. මොනවා හරි කැලෑ පැලයක් හරි හිටවනවා. මේ තියෙන්නේ අපේ ගෙදර. මේ තියෙන්නේ අපේ ගෙදර මිදුල. මේ වගේ තමයි ඉතින් තියෙන්නේ. මේ මං ඉතින් ඔහේ පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා. මේ ඉන්නේ අපේ ආයා. මේ ඉන්නේ ඉතින් අපේ අම්මා. මේ අපේ අම්මා පොඩි කඩයක් කරනවා ගෙට උඩ. ඒ කියන්නේ අපේ ගේ ගාවමයි ගේ පල්ලෙහැ මේ පාර ගාව. මට කියනවා ඉතින් කඩේත් වීඩියෝ කරන්නලු. මං ඉතින් උන චූටි වීඩියෝ එකක් ගත්තා. මේ ඉන්නේ එතන ඉඳගෙන ඉන්නේ අපේ ආච්චි. වැඩිය පේන්නේ නැතුව ඇති. මෙන්න මේ වගේ පොඩි චූටි කෑම වර්ග තියෙනවා කඩේ. ඊට පස්සේ අපි ආයෙ ගෙදරට ගිහිල්ලා ගෙදර ගහේ තිබුණා ජම්බු ගොඩක් ඉදිලා රතු පාටයි. ඉතින් අපි හිතුවා ජම්බු කඩන්න ඕනි කියලා. ඊට පස්සේ
ජම්බුත් කැඩුවා. ටිකක් දවල් වෙලා මේ අපේ අම්මා ටවුන් එකට ගිහිල්ලා එනකොට මට කන්න දෙයක් අරන් ඇවිල්ලා මේ මොනවද මේ පොරි පොප්කෝන් කියමු. ඒවා මේ පාට ඒවා මේක ඉතින් හරිම රසයි. මං ඉතින් ඒකත් කාලා ඊට පස්සේ ටිකක් වෙලා එළියට වෙලා ඉඳලා ඔහේ හිටියා ඉතින් ටිකක් වෙලා කරන්න වැඩකුත් නැහැ. ඉතින් ඒක නිසා ඔහේ හිටියා ඉතින් කම්මැලි කමේ. ඊට පස්සේ අපි හවස් වරුවේ හස්බන්ඩ්ලාගේ ගෙදර යනවා. මම ඒ වීඩියෝස්ත් ගත්තා. ඊට පස්සේ ඉතින් මේ අපි හස්බන්ඩ්ලා ගෙදරට ආවා. මේ ඉතින් එහෙට ඉතින් අපේ ගෙදර ඉඳන් වැඩි දුරක් නැහැ. ඉක්මනට එන්න පුළුවන්. එහෙ ගිහිල්ලා හස්බන්ඩ්ගේ නංගිත් ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි එහෙට ගිහිල්ලා අපි යනවා. එහෙත් තියෙනවා ලස්සන පාරක්. ඒ කියන්නේ එහෙ වත්තේම තියෙනවා. නිකන් පොඩි කැලේ පාරක් වගේ. ඉතින් අපි මේ යන්නේ ජම්බු කඩන්න. මේ ජම්බු කාලෙන් ඉතින් මෙහෙ තියෙනවා මෙහෙ නම් තිබ්බේ පිනි ජම්බු. අරේ තිබ්බේ රතු පාට ජම්බුනේ. ඉතින් ගොඩාක් ඉදිච්ච ඒවා නෙමෙයි තිබුණේ. ඉදිච්ච ඒවා නැති වුණත් ඒවා හරි රහයි. මෙහෙදි අපි මේක තමයි කඩා ගන්න ඔය ආවේ. මේ කඩා ගන්නවත් මේක නිකන් පොඩි කැලයක් වගේ චූටි කැලයක්. ඒ වුණාට හරිම ලස්සනයි. මාර කූල්. මේ ඉතින් අපි කඩාගත්ත ජම්බු. මේ ටිකත් කඩාගෙන ඊට පස්සේ අපි ඒ කැලේ පාරෙන්ම ආපහු ගෙදරට යනවා. ගෙදර ගිහිල්ලා මේ ඔය හැම තැනම තියෙන මේ ඉන්නේ හස්බන්ඩ්ගේ නංගි. හැදම ඔය ජම්බු කඩලා දුන්නේ මට. දැන් ඉතින් ආපු පාරෙන්ම ආපහු ගෙදරට යන්න තියෙන්නේ. මේ ටිකේ කැලේ වගේ නිසා ඉතින් කූඩැල්ලෝ අරම්මන සත්තු වගේ පොඩි පොඩි අය ඉන්නවදත් කියලා බලාගෙන පරිස්සමින් තමයි යන්න ඕනේ. මේ විදිහට ඉතින් මේ පොඩ්ඩක් ඉතින් අර කැලේ නිසා අර වීඩියෝ කැලේ හරියට ගන්න බෑ. හෙල වෙනවා. එච්චර ගණන් ගන්න එපා. මේ ඉතින් අපි කඩාගත්තේ මේ හිදිලා නැති ජම්බු. ඒ වුණාට මේවා ලුණුත් එක්ක හරි රහයි. දැන් මේ අපි ආයේ යනවා ගෙදරට හස්බන්ඩ්ලා ගෙදරට. මේ යන අතර මග කොහිල මැල්ලුමට ඔය මැල්ලුම් හදන කොළ වර්ග එහෙම හැම තැනම තියෙනවා මේ වතුවල. කොළඹ වගේ නෙමෙයි අපිට කොළඹදී නම් මේ වගේ කොහිල කෙසෙල් මුව ඔය වගේ දේවල් කන්න. ඊට පස්සේ කෑවා අපි කාලා එහෙම. ආපහු ඉතින් එළියට වෙලා ඔහේ ඉන්නකොට මෙන්න මේ අර මොකද කියන්නේ මේ කෑ දැත්තා මේ කුරුල්ලෙක් ආවා. අපි ඉතින් සාමාන්‍ය විදියට මේ විදියට ඉතින් ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. අපි ඊට පහුවෙන්දා ආපහු කොළඹ ගියා. ඉතින් තවත් දවසක ලස්සන බ්ලොග් එකක් අරගෙන මම ආපහු එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බයි. පරිස්සමින් ඉන්න හැමෝම.